දැන් ඉන්නේ ගිරිඋල්ලේ. ගිරිඋල්ල නගරයේ මාවය පාලමේ. ඉතින් මේක දැන් දින කීපයකට කලින් තාමත් ලොකු විනාශයක් සිද්ධ කරා මේ මුළු ගිරිඋල්ල නගරේම යට වුණා මහා ගම් වතුර තත්ත්වය නිසා. ඉතින් අපි බලමු නගරයට ගිහිල්ලා නගරේ කොහොමද මොන මට්ටමට ගම් වතුර ඇවිල්ලා තියෙනවද කියන එක දැක බලා ගන්න පුළුවන්. නගරයට ගියාට පස්සේ ඉතින් අපි නගරයට ගිහින් බලමු එහි තත්ත්වය කොහොමද කියලා. මේක තමයි දැන් දින කීපයකට කලින් පිටාර ගාලා මහා විනාශයක් සිද්ධ කරපු මාවය. සෙට් එකේම ගන්න දෙයක් නැහැ. සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ. මේ දරවල් ගැලවිලා මහා විනාශයක් සිදු වෙලා තියෙනවා. සම්පූර්ණ වීදුරු කඩාගෙන ගිහිලා තියෙන්නේ මේවා. දැන් දැඩිච්ච විනිශ්චය දැන් විදුසකර කරගන්න ආකාරය තමයි දකින්න සෙලාම් බැංකුවේ. නගරයේ කෙමෙන් ගොඩනගන යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කරන ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ. මේ සියලුම දේ විනාශ වෙලා තියෙනවා. බලමු තව එහාට ගිහිල්ලා මේ ගොඩනැගිලි කඩාගෙන වැටිලා නගරේ කරන ලොකු විනාශයක් අලුතෙන්ම හදන්න වෙලා තියෙනවා. තව ඉතින් මිනිස්සු උත්මහන්සින් හම්බ කරගත්ත දේවල් තමයි මේ විනාශ වෙලා තියෙන්නේ. අවුරුදු ගානක් මුළු ජීවිත කාලෙම හම්බ කරගත්ත දේවල් හම්බ කරන තැන් මේ ආකාරයෙන් ගම් වතුරකට විනාශ වෙලා ගියාම මේ මිනිස්සුන්ට කොච්චර දුකක් ඇති වෙනවද? මේ එහා පැත්තේ ඔය යන්නේ ආවෝ. ඒක තමයි වැඩි අරුබුදයකට ලක් වුණේ. වතුරත් එක්ක ගොඩාගෙන ආගෙන ආපු දේවල් දැන් සුද්ධ භාවිත කරනවා ඔය
ඔව් හැමදේම විනාශ වෙනවා. යන්න දෙයක් නැහැ. කඩවල ඇතුලේ මඩ තත්ත්ව පිටින් ඇවිල්ලා තියෙනවා. ගලවගෙන ගිහිල්ලා මේ මහා විනාශයක් සිදු වෙලා තියෙනවා. ඒවා හැමදේම නැති වෙලා තියෙනවා. මිනිස්සු සුද්ධ පවිත්‍ර කටයුතු සිදු කරන ආකාරය තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් ඇත්තටම සාල කනගාටුදායකයි මේ වගේ දෙයක් ලංකාවට සිදු වෙන ගැන. අඩි 10ක් 12ක් වතුර වතුනාට පස්සේ වෙන විනාශය ඉවරයි. මේ ගස්වල පොත මහා ගස් ඇවිල්ලා දැන්විලා තියෙන ආකාරය ජීවිත කාලේ හම්බ කරපුවා ඔන්නෝම තමයි ගිරිඋල්ල තත්ත්වය. ගිරිඋල්ල නගරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. මේ ඉතින් සෑහෙන කාලයක් යයි මේව ගොඩ නගා ගන්න. සමහර දේවල් මේ දසාගෙන ඇවිල්ලා මේ හැමතැනම තියෙන මේ ගස් කඩා වැටිලා මොන තමයි. අනිත් පැත්තට ගිහිල්ලා බලමු. කොහොමද කියන එක. මෙතන මෙහා පැත්තේ තමයි තියෙන ওই මහා විනාශය කරපු ඒ මා ඔය ඒක තමයි. ග්ලාස් එක.
එළිය දාලා වේලෝ